ආයුබෝවන් සියලුම දෙනාට රෂියන් ඔන්ලයින් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද පළවෙනි පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ රුසියානු අක්ෂර මාලාව ගැන. අද අපි රුසියන් අක්ෂර මාලාව නිවැරදිව උච්චාරණය කරන ආකාරය ඉගෙන ගනිමු. රුසියන් අක්ෂර මාලාව රුසියන් භාෂාවෙන් හඳුන්වන්නේ රුස්කී අල්ෆබෙට් කියලා. රුසියන් අක්ෂර මාලාවේ අකුරු 33ක් තියෙනවා. මේ අකුරු 33 අපිට කොටස් 3කට වෙන් කරගන්න පුළුවන්. vowels එහෙම නැත්නම් ස්වරාක්ෂර. අපි මේ vowels රුසියන් භාෂාවෙන් ග්ලාස්නීය කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපිට මේ අකුරු වෙන් කරන්න පුළුවන් consonants විදිහට. එහෙම නැත්නම් ව්‍යංජන අක්ෂර විදිහට. අපි මේ consonants රුසියන් භාෂාවෙන් හඳුන්වන්නේ සග්ලාස්නීය කියලා. ඊළඟට අපිට මේ අකුරු 33න් වෙන් කරන්න පුළුවන් signs දෙකක් විදිහට. මේ signs අපි හඳුන්වන්නේ znaky කියලා. එහෙනම් ඔන්න අපිට තියෙනවා ග්ලාස්නීය, සග්ලාස්නීය, znaky. අපි දැන් බලමු කොහොමද රුසියන් අක්ෂර මාලාවේ අකුරු උච්චාරණය කරන්න කියලා. A, B, V, G, D, Y, Yo, J. මම මෙතන ෂේ කියලා ලියුවට අපි මෙයාව ශබ්ද කරන්නේ ජයන්නත් ෂයන්නත් අතරමැදි ශබ්දයකින්. J, Z, E, I краткое К, L, M, N, O, P, R, S, T, U, F, H, Ц, Ч, Ш, Ш, hard sign අපි මෙයා tвордый знак කියලා හඳුන්වනවා. මෙතන මම මෙයාගේ ශබ්දය ලිව්වේ නැහැ. මොකද මෙයාගේ ශබ්දය ලියන්න මෙතන අපහසු නිසා. මෙයා කියලා තමයි ශබ්ද වෙන්නේ. soft sign අපි මෙයාව mягкий знак කියලා හඳුන්වනවා. A, U, ya. A, B, V, G, D, Y, Yo, J, Z, I краткое К, L, M, N, O, P, R, S, T, U, F, H, Ц, Ч, Ш, Ш, твердый знак, мягкий знак, U, ya. මේ විදිහට තමයි රුසියන් අක්ෂර මාලාව ශබ්ද කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මොනවද vowels මොනවද, consonants මොනවද, signs මොනවද කියලා. කොහොමද මේ අකුරු මෙන්න මේ කාණ්ඩවලට වෙන් වෙන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. හැමෝටම සුබ දවසක්.